ඔන්න අද දෙනවා සුපිරි වැඩක්. ඉස්සිලා යන්න දෙන්නේ. මෙන්න මේ වගේ ලස්සන වැඩ කරගන්න ඕන නම් කතා කරන්න අපිට රංජිත් දිස්ත්‍රික්ක අලංකරණයේ මහා ගෙදර කුරුණෑගල. අයිබන් ඔන්න අද දෙනවා සුපිරි වැඩක්. රංජිත් දිස්ත්‍රික්කයකට ඇවිල්ලා තියෙන්නේ පොඩ්ඩක් ලිෆ්ටින් කිට් එකක් ගාලා මේක උස්සලා පළල් කරලා දෙන්න කියලා වාහනයක් ඇවිල්ලා තියෙනවා ඔන්න. කරන ගමන් තියෙන්නේ මේක අපි අඟල් දෙකක් එළියට දානවා. ඉතින් මෙන්න මේ තිබිච්ච පරණ එලවිල් සෙට් එක 2008 වගේ ඒක ගලවලා අයින් කරලා මෙන්න මේ වගේ අලුත් මාළුවොත් මේ 15 ආප එක 17 විදියට වීල් සෙට් එකක් මේ වගේ ලස්සන ලුක් එකක් තියෙන අලුත් ලුක් එකක් තියෙන වීල් සෙට් එකක් දාලා ඒ වගේම වීල් සයිස් එකක් 17 විදියට චේන්ජ් කරලා මෙන්න මේ ලිෆ්ටින් කිට් එක ගහන්න යන්නේ කස්ටමර්ට ඕනේ පොඩ්ඩක් ඉතින් ලොකු ප්‍රවුඩ් ලුක් එකක් අරගෙන පොඩ්ඩක් ඉස්සිලා යන්න. ඉතින් ඉස්සිලා යන්න දෙන්නේ අපි මෙන්න මේ චේන්ජ් ටික කරනවා. ස්පේස් ටිකක් දාලා අඟල් දෙකක් එළියට අදිනවා. මේ තියෙන පිටිපස්සේ බැලන්ස් බාර් සෙට් එක. ඒ වගේම සොකට් සෝපර් ඔන්න ලස්සන ෂොක්ස් එකක් මාරු කරලා ඉස්සිලා ඇවිල්ලා තියෙන්නේ දැන් ඉතින් අඟල් 4ක් විතර. ඒ වගේම අපාම් එක චේන්ජ් කරලා තිනවා පට්ට ලස්සනයි. ඕගොල්ලන්ට සමහර වෙලාවට ඉතින් ඔය කැලේ වගේ පදින්න බය නැතුව උස්තැන් වල ගල් තියෙන ASCII හරි යන්න පුළුවන් මේ වගේ රෆ් විදියට යූස් කරන්න පුළුවන් විදියට හදාගත්තා නම් ඉතින් ලස්සන මේ වගේ වැඩක් කරගන්න ආපු මේ වාහනේට අපි පිටිපස්සෙත් අපි යම් චේන්ජ් එකක් කරනවා. එතනින් බැලන්ස් බාර් එක ගෙනල්ලා අපි හයි කරන ගමන් පිටිපස්සේ දුණු සකල් ටිකක් දාලා ස්පේස් එකක් දාලා මෙතනත් බලන්න උස්සලා තියෙන ඉස්සිල්ල කොහමද කියලා මෙන්න මේ වගේ ස්පේස් එකක් දාලා උස්සගෙන තියෙනවා. ඒ වගේම යූ බෝල් සෙට් එකත් චේන්ජ් කරලා තියෙනවා. මේ වගේ වීල් සෙට් එකක් දාලා ලුක් එක වැඩි කරගන්න ඕන නම් කතා කරන්න මොඩිෆිකේෂන් ඇටියට වාහනේ Toyota නෙමෙයි Nissan නෙමෙයි Mitsubishi නෙමෙයි ඕනෙම එකක් Ford උනත් ඕනෙම එකකට අපි මේ වගේ වැඩ කරලා දෙනවා. කතා කරන්න අපිට ඔන්න තියෙනවා කුරුණෑගල නම්බර්ස් මෙන්න තියෙනවා වත්තල නම්බර්ස් මෙන්න තියෙනවා නුගේගොඩ නම්බර්ස්. කතා කරොත් අපිට මෙන්න මේ වගේ අලංකරණයේ මහගෙදරින් ඕගොල්ලන්ට දැන් අලුතෙන් මේ වගේ වැඩක් කරලා දෙනවා. ඉතින් කතා කරන්න අපිට මේ වගේ මොඩිෆිකේෂන් එකකට රංජිත් දිස්ත්‍රික්ක අලංකරණයේ මහා ගෙදර කුරුණෑගල.